වෛරසයක් කොතරම් වේගයෙන් පැතිරෙන්න පුළුවන්ද කියලා පෙන්වන මේ වීඩියෝව පොඩි වෙලාවක් කරන් බලන්න. ඊට පස්සේ අපි බලමු මේ වීඩියෝවේ පසුබිම් කතාව මොකක්ද කියලා. ජපානයේ රූපවාහිනී නාලිකාවක් වෙන NHK ආයතනය විසින් දැනට වසර 5කට පමණ පෙර සිදු කරපු කොරෝනා වෛරසයේ පැතිරීම ගැන දැනුවත් කිරීම සඳහා කරපු පරීක්ෂණයක් තමයි මේ. එහිදී ඔවුන් බ්ලැක් ලයිට් වලට සංවේදී ෆ්ලොරසන් නම් විෂ රහිත තීන්ත වර්ගයක් කොරෝනා වෛරසයට ආදේශකයක් වශයෙන් යොදා ගන්නවා. ඒක ඔවුන් එක් පුද්ගලයෙකුගේ අතේ තවරනවා. ඊට පස්සේ එයාලට කියනවා සාමාන්‍ය විදිහට ආහාර ගන්න කියලා. ආහාර අරන් ඉවර වෙලා මිනිත්තු 30කට පස්සේ එයාලා බ්ලැක් ලයිට් එක ඔන් කරනවා. ඒ වෙලාවේ අර ෆ්ලොරසන්ට් තීන්ත ගෑවුණු තැන් දිලිසෙන්න පටන් ගන්නවා. ඉතින් බලන්න ඔය දිලිසෙන්නේ තීන්ත වෙනුවට ඇත්තටම වෛරසය වුණා නම් ඔතනින් හැමෝටම වගේ ඒක වැරදෙන්න තියෙන අවදානම වැඩි නේද? ඒ නිසා කොරෝනා වෛරසය නැවත හිස ඔසවන අවධියක ඔබේ සහ ඔබේ ආදරණීයන්ගේ පිරිසිදුව සහ ප්‍රවේශම ගැන නැවතත් හිතා බලන්න. පැරණි සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු නැවත නැවතත් අනුගමනය කරන්න ඉක්මනින්ම පෙළඹෙන්න.